හරි පුතේ. අපි මේ අරගෙන ඉන්නේ 10 වසරට තවත් එක රචනා ප්‍රශ්නික සාකච්ඡාවක්. එහෙමනම් මම මේකට තෝරගන්නවා පොලි හා ප්‍රතිශත කියන මාතෘකාව. එතකොට පුතාලට වීඩියෝ එක හරහා මේකේ පේපර් එක දැන් ලැබිලා තියෙන්නේ. එහෙනම් ඒකත් එක්ක අපි කරගෙන යමු. එහෙනම් මේ ප්‍රශ්නේ පුතේ කියනවා මෝටර් රථයක ආනයනික වටිනාකම රුපියල් ලක්ෂ 12ක් කියලා කියනවා පුතේ. හරි නැත්නම් 12 ලක්ෂයක් නැත්නම් 1,200,000ක්. හරි. ඊට පස්සේ කියනවා ආනයනයේදී 140ක තීරු බද්දක් අය කරනවලු 140යි. හරි හරි. අපේ රටේ නම් වෙන්න බෑ, වෙන රටක් වෙන්නද කමන්නේ. මීට අමතරව ප්‍රවාහනය සහ ගොඩ බෑමේ කටයුතු සඳහා රුපියල් තවත් 60,000ක් වැය වේ කියලා කියනවා ගොඩ භාණ්ඩ සහ ඊට පස්සේ ප්‍රවාහනය කරන්න මේක. එහෙමනම් පළවෙනි රෝම ඉලක්කමේ අහනවා පුතේ මෝටර රථය සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. රයිට්. තීරු බදු මුදල හොයද්දී ලේසිම සමීකරණය තමයි හරි ලේසිම සමීකරණය තමයි ඕකේ පුතේ A කොටසයි B කොටසයි කොටස් දෙක විදිහට ගන්න. A කොටසේ අපිට කියනවා ඕකේ වටිනාකම දෙනවා මෝටර රථයේ කීයයි කියලාද? වටිනාකම රුපියල් 12 ලක්ෂයක් පුතේ. ඒ කියන්නේ ලක්ෂ 12ක්. එහෙම නැත්නම් 1,200,000ක් වටිනවා මේ මෝටර රථය. රයිට්. ඊට පස්සේ කියනවා මෙහෙම වටිනාකමක් තියෙන මෝටර රථයට තීරු බද්ද ගන්නවලු 140ක්. එතකොට පුතා බද්ද කියන්නේ P නේ. ඔන්න P එක අරගෙන තියෙනවා 100ට කීයක්ද? 40ක්. ඒකත් හරි. අපෙන් අහනවා තීරු බදු මුදල. එහෙනම් පළවෙනි රෝමංකේ තීරු බදු මුදල හොයනවා නම් අපි තීරු බදු මුදල හොයන්න සමීකරණය දාගන්න එපා. එහෙනම් මෙන්න පළවෙනි රෝමංකේ තීරු බදු මුදල සමානයි. හරි. මොකද්ද සමීකරණේ? අර අපි හැම එකටම ලියන්නේ පුතේ මේ බදු ප්‍රතිශත ආශ්‍රිත හැම එකටම ලියනවා වටිනාකම වැඩි කිරීම 100 උඩ P. මොකද මේක තමයි ලේසිම සමීකරණය. හරි. එකින් එකට නමින් නමට මේ බෑ පුතේ ඒක මතක තියාගන්න. ඒක අමාරුයි. ඒතර ගණන් ඉගෙන ගන්න ඕන ඔයාලා ලේසිම ක්‍රමයට නැත්තම් මේක එපා වෙලා යනවා. හරි. එහෙනම් මම අර කලින් කියලා තියනවා වගේ සෑහෙන ප්‍රමාණයක් හොයන්න පුළුවන්. වට්ටම් කොමිස්ද ඊට පස්සේ බදු වර්ග ටිකද ආදායම් බදු වැට් බදු ඊට පස්සේ වරිපනම් බදු තීරු බදු නේ තව තියෙනවා ලාභ අලාභ. ඉතින් මේ වගේ ලොකු ප්‍රමාණයක් හොයන්න පුළුවන් මේ සමීකරණ මතක තියන් හිටියනම් තනි සමීකරණෙන්. එහෙනම් මේකේ පුතේ වටිනාකම කියන වචනේ මේ වටිනාකම හොයලා තියෙන්නේ කීයද? ලක්ෂ 12යි. හරි. බින්දු ගණනලා හරි හරියට ලියා ගන්නලා බින්දු හලා ගන්න එපා පුතේ. ඒකට ගාන වැඩක් නැහැ. හරි. එහෙනම් ලක්ෂ 12 දැම්මා වැඩි කිරීම දැම්මා මෙතන 100 දැම්මා උඩ ඉර ගැහුවා P ප්‍රතිශතය P කීයද? 40යි. එහෙනම් ඔන්න P වෙනුවට 40 දැම්මා. හරිනේ. වටිනාකම කියන වචනෙට ලක්ෂ 12. හරි. 100 එහෙම්ම දැම්මා. P කියන්නේ ප්‍රතිශතය. P කීයද? P 40 දැම්මා. දැන් ඕකේ කැපෙනවා පුතේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. හරි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. අග බිඳුනේ යටයි උඩයි කැපෙනවා. ඒ කැපුණාම මෙතන පුතා 12යි 4යි තමයි ඉලක්කම් විදියට තියෙන අග බිඳු ටික අපිට පුළුවන් පිටිපස්සෙන් දාන්න. එවනම් 12 වරක් 4 මේක චක්‍රයක්. 4 වරක් 12. එතකොට කීයද එන්නේ? 48යි. මේ බිඳු 4 වැටෙනවා පිටිපස්සට. එහෙමනම් රුපියල් කීයද? 4,80,000ක් පුතේ තීරු බද්ද අය කරනවා. ඒක හරි. ඒක හෙව්වා. ඒක ඉවරයි. ඊට පස්සේ මේකෙම දෙවෙනි රෝම ඉලක්කමේ අපෙන් අහනවා පුතේ හරි සියලුම වියදම් හා බදු ගෙවූ පසු මෝටර් රථයේ වටිනාකම කොච්චරද කියලා අහනවා. එහෙනම් මෙතන මොනවද අපිට වියදම් ගියේ? වියදම් ගියා පුතේ අංක 1 මේක වාහනේ ගෙන්නන ලක්ෂ 12 එපා. ලක්ෂ 12 ගියා. ආයේ 4,80,000 රජයට බදු ගෙව්වා. එතකොට ඒකත් බදු මුදලත් ගෙව්වා. ඊට පස්සේ පුතේ තව ඉවර නැහැ. ප්‍රවාහන හා ගොඩ බෑමේ කුලී කියලා රුපියල් 60,000කුත් අය කරනවා. ඒතර මේ ඔක්කොම මෙයා ගෙවන්න ඕනේ නේද? මේ අහිංසක ගැනුම් කරු මේ සියල්ල ගෙවිය යුතුයි. එහෙනම් ඔන්න අපි බලමු මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම සියලු බදු සහ ඔක්කොම ගෙවුවට පස්සේ එහෙනම් මම ලියනවා මුළු වටිනාකම සමානයි
මුළු වටිනාකම සමානයි කීයක්ද එකතු කරන්න තියෙන්නේ රුපියල් අපි පටන් ගමු පුතේ ලක්ෂ 12න් රුපියල් ලක්ෂ 12ක් එකතු කරන්න තියෙනවා ආයේ 4,80,000ක් එකතු කරන්න තියෙනවා ආයේ 60,000ක් එකතු කරන්න තියෙනවා එහෙනම් අන්න අපිට එනවා පුතේ සමස්ත මුදල මේක ඉතින් අපි කටු වැඩක් විදියට එකතු කරගමු මම මේ හරිය පොඩියට එකතු කරගන්න ඔන්න ලක්ෂ 12 ඊට පස්සේ 4,80,000 ඊට පස්සේ 60,000 පුතේ ඊට පස්සේ දැන් ඔන්න කෙලින් හිටින්න අග ඉඳලා පිළිවෙලට අපි එකතු කරනවා වැඩේ බලන්න බින්දු ටික බින්දුවයි මෙතනත් බින්දුවයි මෙතනත් බින්දුවයි මෙතනත් බින්දුවයි 8යි 6යි 14න් 4 එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි 4යි 7යි මෙතන 1යි කීයක් එනවද 17,40,000ක් එහෙනම් එනවා පුතේ රුපියල් 17,40,000ක් කියලා අපිට මේ වාහනේ සමස්ත මුළු වටිනාකම හරි පුතේ මේකේ B කොටසේ තියෙනවා සුරංග බැංකුවකින් 112ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ ලක්ෂ 5ක මුදලක් ණයට ගත්තා. හරි? එතකොට ඔහු වසරකට ගෙවිය යුතු පොලි මුදල අනේ හරි සරල එකක් පුතේ. ඉතින් පොලියට මම කලින් නම කියවුන්නේ නැහැ. පොලියත් එව්වා මේ සමීකරණෙම නේ කොකටත් සයිලේ. එහෙනම් ඔන්න කෙලින්ම රෝමි ලක්කම් එකේ මල් ලිව්වා පොලිය සමාන. හරි? දැන් ප්‍රශ්නේ ඔයාලගේ අතේ තියෙනවා පුතේ. හරි? එතකොට බලන්න එතන පොලිය සමානයි සූත්‍රය මේකමයි. මේකත් ලියාගෙන ඉන්නකො වටිනාකම වැඩි කිරීම 100 උඩ p එනම් පුතේ පොලිය සමානයි වටිනාකම දෙනවා ලක්ෂ 5ක් ඕකේ ණය මුදල එයා බැංකුවකින් ලක්ෂ 5ක් අරන් වැඩි කිරීම 100 උඩ p බැංකුවෙන් ණය කරන පොලි ප්‍රතිශතය කීයද පුතේ ඒක දීලා තියෙන්නේ අන්න ඒක දීලා තියෙනවා කීයද 100%යි කියලා හරි එහෙනම් මෙතනට 12 දාන්න වෙනවා කොහොමත් අපේ පළවෙනි එකේ ඇහුවේ වසරකට ගෙවිය යුතු පොලි මුදල එහෙනම් මේකෙත් අග බින්දු කැපෙනවනේ යටයි උඩයි නේද එහෙනම් මෙන්න මෙතන පහළ බින්දු දෙකට පුතේ උඩින් බින්දු දෙකක් කැපෙනවා මේ බින්දු තුන පස්සේ දැම්ම හැකි නෙමෙයිද නේද මේක පස්සේ පැත්තට පස්සේ දාන්න හරි එහෙනම් පස්වරක් කීයද 12 එහෙනම් මෙන්න වැඩි පස්වරක් 12 60යි පුතේ චක්‍රයක් දැන් මේ අග බින්දු තුන ඔන්නෝම දානවා එහෙනම් රුපියල් කීයද රුපියල් 60,000ක් පොලිය ගෙවන්න ඕනේ වසරකට ලක්ෂ 5ක් නේද ලේසි නෑ හරි එහෙනම් ලක්ෂ 5ට 60,000ක් ගෙවන්න තියෙනවා වැඩේ හරි 112 ගානේ හරි එහෙමනම් ඊට පස්සේ මේ අවුරුද්දකටමනේ සාධාරණයි හරි ඊට පස්සේ දෙවැනි රෝමි ලක්කමට යන්න ඔන්න දෙවැනි රෝමි ලක්කමේ කියනවා පුතේ මෙහෙම අවුරුදු 3ක් අවසානයේදී සුරංග ණයෙන් නිදහස් වීමට බැංකුවට ගෙවිය යුතු මුළු මුදල කීයද හරි කියන්නේ සුරංග අවුරුදු 3ක් යනවා මේ ණය ගෙවන්න හරි එතකොට අවුරුදු 3ක් යනවා කියන්නේ පුතේ අවුරුදු 3කට පොලිය එනවා මේ අවුරුද්දක පොලිය හරි එහෙනම් අවුරුදු 3ක පොලිය එනවනේ අංක 1ට එහෙනම් අපි ඒක ලියලා ඉමුකෝ මම ලියන්නම් කෙලින්ම පුතා වසර 3ක පොලිය සමානයි වසර 3ක පොලිය සමානයි මේ 60,000 වැඩි කිරීම කීයද 3 එතකොට පුතේ එතන චක්‍රයක් නේ තියෙන්නේ නේද මේ බිංදු 4 පස්සේ ලිව්වේ හැකි එහෙනම් 6 වරක් 3 6 වරක් 3 18යි අර බිංදු 4 පිටිපස්සට දානවා ඔහොම එහෙනම් එනවා අපිට කීයයි කියලාද 1,80,000යි කියලා පුතේ වසර 3ක පොලිය එතන මේක ගෙවුවාම හරියද ඔව් මේක ගෙවුවාම හරියයි බාප්පගෙත් නෑ තාත්තගෙන් නම් අපි ණය ගත්තේ ඇයි පුතේ පොලිය විතරක් ගෙවලා බෑනේ අනිවාර්යෙන් ගත්ත ණය මුදල දෙන්න බෑනේ ඒතර අපි ණයක්නේ උනේ කීයක්ද ණය උනේ මේ තියෙන්නේ ලක්ෂ 5ක් ණය වුණා ඒ ණයට අර ගෙවන පොලිය විතරයි හරි එතකොට දෙකම ගෙවන්න ඕනේ එකක් ගෙවලා බෑ එහෙනම් ඔන්න මම දැන් හොයනවා පුතේ ගෙවිය යුතු මුළු මුදල වෙනවා කොහොමද අන්න අර ලක්ෂ 5ට මෙන්න මේ 1,80,000 පුතේ එකතු වෙන්න ඕනේ එහෙනම් ලක්ෂ 5 ලිව්වා ඔන්න ඔහම එකතු කිරීම කීයද පුතේ මෙන්න මේ 1,80,000 right එහෙනම් ඔන්න ඔක එකතු කරලා දාමුද හරි එහෙනම් බිංදුවයි
0.885 යන්න එනවා කීයයි කියලාද රුපියල් 6,80,000ක්. එහෙනම් මෙන්න මේ මුල මුදල ගෙවලා බැංකුවෙන් නිදහස් වෙන්න පුළුවන්.